අපි දැන් යනවා. ටැක්සි එකක් ගන්න යන ගමන් ඉන්නේ. ඔයක බෝට්ටුවන්නේ. මේ බෝට්ටුව. කොයි කරන් කොහෙද යන්නේ? අපි ජෙවන්ට මේ වාහන ගන්න ආවා. ජෙවන්ගේ බර්ත්ඩේ vlog එක පටන් ගත්තා දැන්. මෙයා කෙසෙල් ගිරි වලට ගොඩක් ආසයි යන්නේ. ඒක ඇවරි යන්නේ. දෙබිඩ තිබෙද්ද. ගමු දැන් වාහන ගොඩක් ගන්න ඕනේ. එයාව සර්ප්‍රයිස් කරන්න. මං ගලසනේ. කැබ් තියනවා. අපි ඉක්මනට වාහන ටිකක් තෝරලා ගත්ත ටික පෙන්නන්න බෑ. ආනෙම බයික් එකකුත් අරගෙන. එයා ඩෝසර් වලට ආසයි. ජයසූරියට වෙච්ච දෙයක්. ඩෝසරයක් ගමු. තව මොකද ගන්නෙ? මේ 15ක් තියෙනවා පැටිය. නැත්නම් මේ පොඩි තියෙන පාලෙන් ගන්න. ඒවා ලස්සන නේද? මොකද මේව දවසයි ගෙනිච්චා ඊට පස්සේ පහුවදාට රෝද ටික අතේ. ඒකයි වැඩේ. යාව මේ වෙලේ යාව සතුටු කරන්න පුළුවන් අපිට මේ වාහන වලට විතරයි ආස. පුදුම ආසාව. අපිටම 3 wheel එකකුත් තියෙනවා. 3 wheel එක ගමද? හෙලෝ ඔන්නෝල එකතු වෙලා ඉන්නේ අපේ ජෙව් බබාගේ බර්ත්ඩේ vlogs ටිකත් එක්ක වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මොකද වෙන්නේ කියලා බලන්න. අපි දැන් යනවා. මට සරපු දෙයක් ගන්න බෑ. අතන තියෙනවද නත් වලට පොඩි ගඩින් මඩ ඉන්න. මේක සවලකුත් තියෙනවා පැටිය. මේකේ. බලන්න හොඳයි ගන්න. මට දැන් ජීවන් හින්දා මට පිස්සු වෙදලා තියෙන වාහනේ නෙමෙයි. ගියක් ගන්න වෙනවා හිට. මම බයිසිකල් එකක් ගත්තා. ඔයා මේ කොයි කරන් කොහෙද යන්නේ? අම්මිට ඉන්න බෑ දැන් ඔයාලට පෙන්නන්නම්කෝ යා පවුනේ. ඔයාලට පෙන්නන එක. අර කර දැලහින්ද පේන්නේ නැද්ද දන්න. You like it? අසයිද? ගොඩක් එනවා. අනිත් ටික බර්ත්ඩේ එක දවසට පෙන්නන්නම්. තව බලන්න. ඔව් සර්ප්‍රයිස් කරන්න ගෙනාවේ. සුදු හත්තියා. Happy birthday. අම්මා. Wow, good. Yeah. Happy? Sudah betul happy? Oh my thing.
Jan, pasal na? Ano ba? Bum bum. Jan me? Ha? Dum පුතාට බෝම් ගෙනත්තා. dum. දෙන්න ළඟට දෙන්න තාත්තේ. හැපි. ආච්චිට කියන්නේ මොනවද කියනවා? Say thank you තාත්තේ. පැටි වඩ මොනවද කියන්නේ කතා කරන්න මෙයාත් එක්ක. Itu mata? Gata na? Oh? Babung gila? Oh? Bung gila? This is your birthday gift, huh? Bum? Ona? Bum 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 bum. Baby. Bum 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 bum. You have so many gifts there. You have so many gifts there, okay? Go. It's surprise. It's surprise. So the betul. Oh my thing. Yeah. Ya? ලොකු බෝම් එක. පුතාට වදින්න. වදින බෝම් එක. Dah ada belum makan? Ini kan. අම්මා. දෝ පුතාලි. යෝ You make a dance nanti betul. Banana. ඒ වාහනේ ආසයි. අපි පළවෙනි ජෙවන්ගේ බර්ත්ඩේ vlog එකේ මේ පළවෙනි දවසේ ඉවරයි. හෙට ආය යන්න නමට තනියම gift ගෙනාවට පෙන්නන්න නැතිම කිව්වට පෙන්නවා. ඉතින් එකක් පෙන්නවා. මේ ගෙඩියට දුකයි නේ ඉතින්. දෝචලියක් ගෙනාවේ. එහෙනම් හෙට හම්බෙමු. හෙට මං කාත් එක්කද කොහෙද යන්නේ කියලා බලන්න. දිගටම එකතු වෙලා ඉන්න. ඕ. Hi Dedu. ජෙවන්ගේ බර්ත්ඩේ එකේ දෙවෙනි දවස් අද. එදා බඩු ටිකයි ගත්තේ. දැන් යනවා අද තව බඩු ටිකක් ගන්න. මේ ඉන්නේ අද මගේ පාර්ට්නර්. මෙයාව නම් දන්නවනේ. මාලි මට මතක නැහැ කිව්ව නම. මාලි බබා නේ අර කිව්වේ. අද වැඩ ගොඩක් කරගෙන එන ගමන් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි කඩේට ආවා බඩු ටික අරගෙන එකතු වෙන්නම්. අයියෝ අපිට ඇති වෙලා තියෙන දැන් කකුල් රිදෙනවා ළමයි. ටිකයි ගත්තේ. අපි දැන් යනවා ජෙව් බබාට මේ ඇඳුම් ගන්න. Back section counter 5 please. Back section counter 5 quickly please. මට දැන් පිස්සු හැදෙනවා. අපි ඉක්මනට ජෙව් බබාට නරව ගන්න නංගි. විදෝස රාෂන් වන්දන හොඳයි. Stationary section cover 15 please. ඔය half ඒවා තියෙන. Stationary section staff. මේ මට සෙරෙප්පු දෙකක් ගන්න ආවේ. සිංගිති මොකද ඔය කරන්නේ? පොඩි ළමයන්ගේ සපත්තු දාගෙන. හැබැයි ලස්සනයි ඔයාට මැච් වෙනවා. ඔන්න අපේ සිංගිතිට සෙරප්පු නෑ. හොයලා දැන් යනවා පොඩි ගොඩකට සිංගිතිට සෙරප්පු ගන්න. නම සිංගිති. ඒක තමයි නම සිංගිති කියලා අම්මා දාලා තියෙන ගැලපෙන නම. මේ බලන්න හරි. ඔන්න 36 පොඩි අයගේ 36 තමයි හරියන්නේ. අපි මේක ගමුනේ. ගමු නංගි ඒක ලස්සනයිනේ. බේබි බාටයි. මම මොකක්ද කියන්නේ රත්තරනේ. අපි මේ ඔක්කොම මගේ සයිස්. ඉතින් ඔයාගේ සයිස් තමයි. අපි ඕක ගමු. ඕක ගන්නවද ඕක ගන්නවද? මොකද්ද සිංගිතිට හොඳ? අපි ජෙව් බබාට ටොයි ගන්න ආවා. ඔය ටොයිද? අහන්නකො යා. මට පිස්සු හැදෙනවා.
අක්කි ඉබ්බෙක් ගමන අයිපා. අක්කේ දැන් අපි රජ ඉබ්බෙක්වත් හොයා ගන්න අක්කේ. මං නම් රදීප්පේ හොල්මේ පවතිනවා. ඔයාගේ YouTube එකේ මම හිතන්නේ ඉබ්බෙක් හම්බුනොත් අපි හිතනවා තාම ජෙව් බබාට තාම මොනවද ගන්න කියලා ළමයි. බර්ත්ඩේ gift එකක් විදිහට. ළමයි වාහන ගොඩාක් තියෙන අපිට ඕන එකක් තෝරගත්තා. අක්කේ ලස්සන එක වාහනයක් ගමුකෝ. වැලි පටවන එකක්ද ගන්නෙ පස්පට වැලි පටවන එකක් එදා ගත්තා. දැන් මොකක්ද නැත්තේ? තා මොකක් හරි නිකන් මට දැක්ක කමට ගන්න ඕනේ අනේ යාට. The first masculine phrase by Eddie Sall. එහෙනම් මේ වෙනස් විදිහ එකක් තියෙන්නේ මේකක්. කෝ ගන්න බෑන මොකක්ද අක්කේ? ඒක ආදි කාලේ එකක්. මේ සංගීත දැන් වාහනයක් තෝරනවා. සෝස පාට වාහන නෑනේ නංගි. මේ බලන්න. යාර උඩ ඔය රතු ඒ කළු එක යට තියෙන නිල් පාට. ඒ නෑ අනිත් එක අන්න එක. ඔව්. මගේ බර වාහන කොටයි. ඩීසල් හොඳට වැඩ කරන එකත් තෝරලා ගන්න. ඕනේ. ඔව්. මේ නම් ඉතින් අඩුයිනේ ඩීසල් අවුලන්නේ නෑ. මේකේ රෝදන. ඔයක බෝට්ටුවන්නේ. මේ බෝට් ඔව් බෝට්ටුවන්නේ. අපේ සංගීතී තෝරනවා සුදු මහත්තයා. වාහනේ ගත්තා. ඒක සද්දෙකුත් එනවා. ඒක ලස්සනයි හැබැයි නේ. අක්කේ ඉතින් මෙයා මොකද? ඒවත් එදා කියනේම තමයි. ආයෙත් කට්ටක් කැඩිලා. මෙයාගේ ආශ්‍රයකුත් ඉන්නවා හැබැයි. ඕක ගමුද? ජීවන්ගේ බර්ත්ඩේ vlog එකේ දෙවෙනි දවසත් මේ විදිහට ඉවර වුණා. මොකක්ද වාලේ. අපි දැන් ටැක්සි එකක් ගන්න යන ගමන් ඉන්නේ. අපි මේ අපි මේ යන ගමන් ඉන්නේ. අද වැඩ ගොඩාක් තනියම කරගත්තා. හස්බන්ඩ් නයිට් ෂිෆ්ට් එක අනේ. ඉතින් මම අර සුපර් මම් පවර් එක අරගෙන ජෙව්ගේ බර්ත්ඩේ එකට රෙඩි වෙනවා. ඉතින් හස්බන්ඩ් නැති ඉඳ හරි පාඩුයි ඔක්කොම. ඉතින් එයා නයිට් එක ගිහලා මේ වැඩ නොකර ඉන්න බෑ. ඒ නිසා ඉතින් අද ගත්ත පොඩි බඩු ටිකක් ස්ටුඩියෝ එකට ගියා. එයාලගේ අර ෆොටෝ ටිකක් තියෙනවා ඒක හදාන්න දෙන්න ගියා. ෆොටෝ ගන්න පාක් එකට ඔය ටැක්සි එකක් නේද බලන්න. ෆොටෝ ගන්න පාක් එකේ පර්මිෂන් ගන්න ඕනේ. මැනේජර් එක පොඩක් කතා කරලා ආයෙ එතනට ගිහලා සිකියුරිටි කෙනුත් පර්මිෂන් ගන්න ඕනේ. පර්මිෂන් කියන්නේ ආව ඉන්ෆෝම් කරන්න ඕනේ. අපි කීයට දෙන්නේ විස්තර. තව අපේ ඇඳුම් අඩුපාඩු ටිකක් තිබිලා ඒක ගන්නත් ආවා. දැන් ආයෙ හෙට යන්න ඕනේ. වැඩ ගොඩනේ. අවුරුද්දකට ගියා ජෙව් ඇවිදිලා ඉතින් අහම තමයි. මේ තව තියෙන හස්බන්ඩ්ගේ පොඩි ටිකක් තියෙනවා මට ගන්නට තේරෙන්නේ නැහැ. ඇත්තටම එයාට ඩේ එකේ ගෙදර ඉන්නවනේ. එයාට කියනවා හෙට ගිහින් ගන්න කියලා. අපේ මේ ජෙව්ගේ බර්ත්ඩේ vlog series එකත් එක්ක එකතු වෙලා ඉන්න. මාලි මේ මෙට්‍රෝ ස්ටේෂන් එක නේද? අපි ඉතින් වැඩි දාන්නේ නැහැ. අපි තමයි මෙට්‍රෝ පාවිච්චි කරන්නේ ඉතින්. අපිට කාර් නෑ මාලි. අපි ඉතින් අර කාලේ මොකද අක්කේ? නෑ කාලේ ඉතුරු කරගන්න ඉතින් ඔය ලේසියට මේ ටැක්සි වල යන්නේ. එකක් මොකක්ද ඒ හැටි දුන්න නැතිනේ. What is this? මේ පුතේ ඒ ඔයාට ගෙනාවේ. අනේ මට මේ තියෙනවා මඩි කොට දැන් ගොඩ තියෙනවා. ගවුන් 3ක් ගත්තා. වල ලේසින් ගවුන් හම්බෙන්නේ නැහනේ. දැකපු වෙලේ ගත්තේ මම. පුතාට හොදලා අයන් කරලා අඳිමු අපි. මේ පුතේ බබ්බෝලේ නේ වගේ නාවේ අම්මේ. මෙන්න ඔක පෙනනාමේ තල්ලු කරලා
බිම යවන්නක. තද කරන්න. හිමීට. මෙන්න මේ විදිහට ජෙව් බබාගේ බර්ත්ඩේ එකට අපි රෙඩි වෙන විදිහ දෙවෙනි දවසත් ඉවර වුණා. එමත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා ළඟට එනකන් හැමෝම පරිස්සමට ඉන්න. මගේ මේ වීඩියෝ එක බලපු ඔයා හිතේ චූටිම හරි දුකකින් හිටියනම් ඒ දුක නැති වෙලා ඔයාගේ හිතට සතුට සැනසීමම විතරක් ලැබෙන්න කියලා සිංගිතියක්ක හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අනන්තින් නිහා පියාඹන්නේ නෑමා වසන්තේ තමා ආදරේ ප්‍රතිහාරයක් වී ඔයා